මට ආසයි අත අල්ලන් ඔබේ මුවග සිපගන්න ඔබේ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙන විට නුඹට මට තුරුළු සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹ තුරුළටම ගොඩ කාලයක් ගියා ඔයගලන්ට vlog එකක් අරන් එන්න. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා මේ වෙද්දි. මේ vlog එක මම කලින් edit කරලා තිබ්බත් පොඩි හේතු ටිකක් නිසා මට vlog එක ගේන්න බැරි වුණා. පහුගිය දවස්වල ලංකාවේ තිබ්බ තත්ත්වෙත් එක්ක ඇත්තටම වීඩියෝ එකක් අරන් එන්න මයින්ඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒත් එක්කම අපේ අලුත් ගෙදර vlog එක මම ඔයගලන්ට මේ විදියට චූටි වීඩියෝස් වලින් අරන් එන්න හිතුවා. ඉතින් මේ තියෙන්නේ අපි ජපානයේදී ගත්ත දෙවැනි අපාර්ට්මන්ට් එක. ඉතින් මේ අපි පරණ ගෙදර ඉඳලා අලුත් ගෙදරට යන්න ලෑස්ති වෙන ගමන් අපි අලුත් ගෙදර වෙනුවෙන් ගත්ත පොඩි බඩු සෙට් කරගන්න විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් ගේ හැම තැනම ටිකක් හැඩි වෙලා තියෙන්නේ. මට එහෙම ලොකුවට අස් කරගන්න බැරි වුණා. ඉතින් අලුත් ගෙදර වෙනුවෙන් පොඩි කැවිලි මේසෙකුත් අපි ලෑස්ති කරා. ඉතින් මට ඒකට රශ්මිකා අක්කා ගොඩක් හෙල්ප් කරා. මගේ මෙහි ඉන්න යාළුවා අක්කා කෙනෙක්. ඉතින් මේ පොඩි වීඩියෝස් මම අරගත්ත අපි ගෙදරට බඩු අදින ලෑස් වෙන ගමන්. ඉතින් මේ පාරත් අපිම තමයි අපි බඩු ටික ඇදගත්තේ. ඒ වගේම තමයි අපි සමහර බඩු අයින් කරා. ඊට පස්සේ අලුතෙන් බඩු අරගත්තා. ඒ වගේම අලුත් ගෙදර වීඩියෝ එක ඉස්සරහදී පෙන්නනවා ඔයාලට. ඉතින් අපි මේ අවුරුද්දේ ගොඩක් ලොකුවට ප්ලෑන් කරලා තිබ්බ දෙයක් තමයි අපි අලුත් ගෙදරකට යන එක. ඉතින් අපේ ජීවිතේ කාලෙන් කාලෙට එක අරමුණු වෙනවා අපිට. ඉතින් අපි මේ ගෙදරට ආපු පළවෙනි දවසේ කියන්නේ මුල් කාලෙම අපි හිතාගත්තා අපේ ජීවිතේ ඉස්සරහා වැඩවලට අපිට මීට වැඩි ටිකක් ඉඩ තියෙන ගෙදරක් ඕනි කියලා. ඉතින් අපි ඒ දවස්වල ඉඳලම මේ වැඩේ වෙනුවෙන් කලින් ඉඳලම ලෑස්ති වෙලා තමයි හිටියේ. ඉතින් ඔන්න මේ විදිහට තමයි අපේ අලුත් ගෙදර යතුරු අපි අරගත්තේ. ඒ වගේම තමයි අපි මේ පාර රූම් කියන කයිස් එකෙන් තමයි අපි ගේ හොයාගත්තේ. අපිට අලුත් අපාර්ට්මන්ට් එක හොයලා දුන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔන්න අපේ අලුත් ගෙදර. අපි පළවෙනි දවසේ ගෙදරට ගිය දවසේ තමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න කලින් තැනට වැඩිය ටිකක් හොඳ ටිකක් දිග බල්කනි එකක් තියෙනවා. මගේ කලින් බැල්කනි එක ඔයාලට මතක ඇති හරිම පුංචි. ඉතින් මේ තියෙන්නේ මගේ අලුත් කිචන් එක. මං හරිම ආසම තැන තමයි මේ ගෙදර. අපේ අලුත් කිචන් එක. පෙන්න ඔයා යන්න. මේක තමයි බෙඩ්රූම් එක. සිටින් රූම් එක. ඉතින් අපි කලින් හිටිය ගෙදර අපිට තිබ්බේ එක රූම් එකයිනේ. දැන් මේ ගෙදර අපිට රූම්ස් දෙකක් තියෙනවා. ඊළඟට ලිවින් ඒරියා එකක් තියෙනවා. ඉතින් අපි එක රූම් එකක් විසිටර් කෙනෙක් ආවම දෙන්න තියාගන්නවා. ඊළඟට අපි යනවා අපේ අනිත් රූම් එකට. මේක තමයි අපි බෙඩ්රූම් එකට ගන්න හිතන් ඉන්නේ. මේකේ තියෙන හොඳ ක්ලෝසෙට් කබඩ් එකක්. අපිට ඇඳුම් ඒව ටික දාගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ අලුත් ගෙදර. එළියට ගියා එළිය පේන දේවල් වින්ඩෝ එක ළඟට ආවම
කිචන් එකත් එක්කම තමයි ලිවින් එක තියෙන්නේ. හොට් වෝටර් එක මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ කැමරා එක. මේක ඉතින් ඕනම ජපානි ගෙදරක හැම ගෙදරකම වගේ මේක තියෙනවා. මොකද මේකට කියන්නේ? මොකද මේකට කියන්නේ? ඩෝබෙල් එකේ කැමරා එක. මෙතනින් අපිට බලන්න පුළුවන් මේ පල්ලෙහා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ දැන් කුරියර් සර්විස් වලින් එහෙම ආවම අපිට බලලා කතා කරලා යන්න පුළුවන්. විසිටර්ස්ලා ආවම අඳුර ගන්න පුළුවන්. වොෂ්රූම් එකට වොෂ්රූම් කියන්නේ මේක බාත්රූම් එක. මේ තමයි අලුත් බිර එක. හරනේ අපේ කලින් ගෙදරට වැඩිය මේක ටිකක් ලොකුයි. මේ තියෙන්නේ අපේ ෂවර් ඒරියා එක බාත්රූම් එක. ඉතින් මෙතන තියෙනවා අපිට ඔෆර් එකට. කලින් ඔෆර් එකට වැඩිය ගොඩක් හොඳයි බාත්ටබ් එක. ළඟට ෂවර් සිස්ටම් එකත් හොඳයි. මෙතන තියෙනවා අපිට ෂැම්පූ ඒවා ටික තියාගන්න. බොඩි වොෂ් ඒවා මේව තියාගන්න ටවල් රැක් එකක් තියෙනවා. මේ ටික මාර වර්ක් නේද? මේ ටික මාරම වටිනවා සහ මේ හරිම ලස්සනයි. මේ තියෙන්නේ අපි කමඩ් ඒරියා එක. මේ තියෙන කමඩ් එකේ තියෙන ස්ටෝනේජ් කබඩ් එක. මේක අපිට පුළුවන් මේක නම් අපේ කලින් ගෙදරත් මේක කලින් ගෙදරත් තිබ්බ මේ වගේ එකක්. මේවා ඉතින් ගොඩක් වොෂ්රූම් වල තියෙනවා මේ ජපානේ. ඊළඟට මේ තියෙන්නේ අපේ කමඩ් එක අලුත් ගෙදර. මෙතන තමයි තියෙන්නේ ෆ්ලෂින් සිස්ටම් එක. හැම දෙයක්ම මෙන්න මේ බටන්ස් වලින් තමයි කරන්නේ. ඊළඟට මේකේ තියෙනවා පේපර් හෝල්ඩර්ස් දෙකක්. පේපර් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඒක දෙකක් තියෙන එක මොකද දැන් හරි අමාරුයි. ඒකත් හොඳයි ඉතින්. මේ විදිහට තමයි අපේ අලුත් කමඩ් එක එනවා. ෂූ රැක් එකක්. ඊළඟට ඒත් එක්කම තියෙනවා පඩිපෙළ. ඉතින් ගේ ඇතුළට ඇතුළු වෙච්ච ගමන් පඩිපෙළ උඩට නැගලා තමයි ගෙදරට යන්න තියෙන්නේ. මට තුරුලුව සැනසෙන්න ආදරයෙන් ලං වෙන්න නුඹ ළඟම මට ඉන්න මගේ මුහුණ සිප ගන්න ඔබේ තුරුලේ සැනසෙන්න මට ඕනේ ඔබේ වෙන්න ආදරයෙන් පපු තුරුලේ ඔබේ ළඟටම වී ඉන්න 線をし忘れないように気をつけておいてくださいね。 මට තුරුලුව සැනසෙන්න ආදරයෙන් ලං වෙන්න නුඹ ළඟම මට ඉන්න මගේ මුහුණ සිප ගන්න ඔබේ තුරුලේ සැනසෙන්න ඔන්න ඉතින් අලුත් ගෙදර පළවෙනිම දවස ඒ විදිහට තමයි සිද්ධ වුණේ. ඉතින් ඊට පස්සේ බඩු ඇදගත්තා අපි මීට බඩු අස් කරගත්තා. තාමත් අස් කරන ගමන් තමයි තියෙන්නේ. තවත් ටික තියෙනවා ඉතින් අස් කරගන්න. ඉතින් ඔන්න ඒ අතරදී අපි ආවා අලුත් ගෙදරට කර්ටන්ස් ටික අරගන්න. මේ පාර අපි කර්ටන්ස් දැම්මේ කොළ පාටින්. මොකද මට හිතුණා කලින් ගෙදර අපි නිල් පාටින් වගේනේ දාලා තිබ්බේ. ඉතින් කොළ පාට අරගෙන දාන්න. ඒත් අපි මේන් වින්ඩෝ එකට තාම කර්ටන් එකක් හරියට ගත්තේ නැහැ. මෙතනදී අපි ගත්තේ රූම්ස් දෙකේ තියෙන වින්ඩෝස් දෙකට කර්ටන් දෙකක් තමයි අරගත්තේ. ඉතින්
මේන් වින්ඩෝ එකට තාම කර්ටන එකක් අරගත්තේ නැහැ. ඉතින් අපි ආවේ ගුඩ් ඩේ එකට. ඉතින් මේකේ තියෙනවා ටිකක් ලස්සන වේරියේෂන් එකක් කර්ටන්ස් වල. ඉතින් අපි සයිස් එක මැනගෙන ඇවිල්ලා අරගත්තා. ඉතින් අලුත් ගෙදර තාම අපි ටික අස් කරන ගමන් ඉතින් ඒ වැඩත් එක්ක පහුගිය ටිකේම බිසී වෙලා හිටියා. ඉතින් ඒකයි ගොඩක්ම vlog එක ගේන්න පරක්කු වුණේ. ඉතින් ඔයාලට බලන්න අපේ ගෙදර අලුත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනින් මෙන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.